අද අප කතා කරන්නේ මහානාග රජතුමා පිළිබඳව. ලංකා ඉතිහාසයේ රුහුණු රාජධානිය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ මහානාග රජතුමාට. මහානාග කුමර යනු අනුරාධපුර පාලනය කර දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොහොයුරා වනවා. මහානාග කුමරු දේවානම්පියතිස්ස රජු යටතේ යුවරජ තනතුර හිබූ අතර ඔහුගේ විශ්වාසවන්තම සහායකයා වූවාය. මෙම කුමන්ත්‍රණ වලින් පසුව රුහුණට සංක්‍රමණය වෙමින් සිටියේදී යටාල ප්‍රදේශයේදී දේවිය පුත් කුමරයෙකු බිහි කරා. මෙම කුමරු යටාල තිස්ස නමින් ප්‍රකට විය. මහානාග රජතුමාගේ පාලන කාලයේ රුහුණු දේශයේ ස්ථාවර සහ සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කිරීමට හැකියාව ලැබුණා. එතුමා ජනතාවගේ ජීවනෝපාය මාර්ගය නැන්වීම සඳහා වාරි මාර්ග දියුණු කරමින් ආගමික මධ්‍යස්ථානද දියුණු කිරීමට කටයුතු කළා. එතුමාගේ පරම්පරාවෙන් කාවන්තිස්ස රජු දුටුගැමුණු මහරජතුමා බිහි වුණු බව ජනප්‍රවාදයේ සඳහන්.